පංචග්ගදායක බ්‍රාහ්මණය කියලා ධම්මපදයේ කතා වස්තුවක් තියෙනවනේ. පංචග්ගදායක බ්‍රාහ්මණය කියලා කියන්නේ අග්‍රදාන පහක් දෙන නිසා පංචග්ගදායක බ්‍රාහ්මණය කියලා කියනවා. එතකොට එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මේ පංචග්ගදායක බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කරා. පිණ්ඩපාතේ වැඩි අවස්ථාවේදී මේ පංචග්ගදායක බ්‍රාහ්මණයා ගේ ඇතුලේ ඇතුල් පැත්ත බලාගෙන තමයි ආහාර අනුභවයෙහි යෙදුනේ. ඊට පස්සේ බිරිඳ ළඟ ඉඳගෙන පවන් සලමින් හිටියා. බුදුරජාන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට බිරිඳට පේනවා දායකතුමාට පේන්නේ නැහැ. මොකද එයා ගෙයි පැත්ත බලාගෙන ඉන්නේ. ඊට පස්සේ බිරිඳ දැන් මේ පංචග්ගදායක බ්‍රාහ්මණය සද්ධාවන්ත චරිතයක්. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මේ දාන ටික පූජා කරුවොත් මෙයාට නැවත උයන්න වෙනවා. ඒ නිසා මෙයා කරපු දේ බුදුරජාණන් වහන්සේ දායකයා සමග ආපුව දැන නොගන්න ආකාරයට ඔළුවෙන් කිව්ව යන්න කියලා. එතකොට ඒක දැක්කම පස්සේ බුදුරජාණන් වහන්සේ සිනහ පාල කරා නේද? මෙයාටමයි සිනහ ගියේනේ. ඔය යන්නේ නැහැ කිව්වා. යන්නේ නැහැ කිව්වහම අර කාන්තාවට හිනහ ගියානේ. ඊට පස්සේ බලනවා මොකද හිනහ වුනේ කියලා. ඊට පස්සේ හරිලා බලනකොට බුදුරජාණන් වහන්සේ දකින්නෝනේ. ඊට පස්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං දාණයෙන් ටිකක් අනුභව කළා තියෙන මේක ඔබ වහන්සේ පිළිගන්නවද? එතෙන්දි ලස්සන කතාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. මයන්හි බ්‍රාහ්මණ පරදත්තූප ජීවී සදිසා. බ්‍රාහ්මණය අපවැන්නෝ පැවිද්දෝ පරදත්තූප ජීවීන් වගේ අනුන් දෙන දෙයින් තමයි යැපෙන්නේ. මයන්හි බ්‍රාහ්මණ පරදත්තූප ජීවී සදිසා. අනුන් දෙන දෙයින් තමයි අපි යැපෙන්නේ. භාගයක් දුන්නත් සම්පූර්ණ දුන්නත් අපි පිළිගන්නවා.